Welcome back to my YouTube channel. අද අපි ආවි හැරි පොටර් ෆිල්මින් කරපු ප්ලේස් එකක් බලන්න. ඒක තියෙන්නේ ග්ලොස්ටර් වල. කියන්නේ ග්ලොස්ටර් කැතඩල් කියලා. ඉතින් ඒ දවසේ වුණු ලස්සන සිදුවීම්, ලස්සන දේවල් එකතු කරලා තමයි මේ වග් එක හදලා තියෙන්නේ. The most special thing තමයි අද මගේ බර්ත්ඩේ එක. ඉතින් ඒ බර්ත්ඩේ එක නිසා මගේ friends ලා, මගේ husband and මගේ චූටි little boy එක මම අද දවස් ගත කරපු විදිහ තමයි මේ vlog එකකින් අරන් එන්නේ. ඉතින් මේ vlog එක බලන ඔයාලට අපේ ගමන ගැන, ඒ වගේම ඒ ලස්සන place එක ගැන විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි එදා මොනවද කරේ, අපි කොහොමද ෆන් එකක් ගත්තේ, අපි කොහොමද දවසේ තාමත්ම ලස්සනට සහ මතක හිටින විදිහට ගත කරේ කියන එක අපි මේ vlog එක හරහා අරගෙන එනවා. ඉතින් බලන්න, බලලා කමෙන්ට්ස් දෙන්න, ලස්සන දේවල් කියන්න. බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේ ප්ලේස් එකේ එහෙම නැත්නම් මේ චර්ච් එකේ තියෙන විශේෂම දේ තමයි මේ බිල්ඩින් එක අවුරුදු 900කට වඩා පරණ එකක්. නමුත් අවුරුදු 900ක් විතර පරණත් මේ බිල්ඩින් එකේ තියෙන විශේෂම දේ තමයි මේක ලෝකේ ප්‍රසිද්ධ ෆිල්ම්ස් ගොඩක් ෆිල්මින් කරන්න ගත්ත විශේෂ ස්ථානයක් වීම. ඉතින් හැරි පොටර් එකේ පළවෙනි ෆිල්ම් එක, දෙවෙනි ෆිල්ම් එක, හයවෙනි ෆිල්ම් එක වගේම The Next Doctor, ඒ වගේම The Hollow Crown, Wolf Hall, Mary Queens of Scots, The White Queen, The White Princess වගේ ෆිල්ම්ස් ගොඩාක් මේ චර්ච් එකේ ෆිල්මින් වෙලා තියෙනවා. ඒක නිසා ලෝකෙ වටේ ඉන්න ගොඩාක් ටූරිස්ට්ලා මේ චර්ච් එක බලන්න දිනකට 100,000 ගණනින් එනවා. ඒ නිසා මේ ප්ලේස් එක ඉංග්ලන්ඩ් වල තියෙන ඉතාමත්ම වටින, ඒ වගේම ඉතාමත්ම පෞරාණික තැනක් විදියට තමයි එයාලා සලකන්නේ. ඉතින් බර්ත්ඩේ එකක් කියලා කියන්නේ අපි තව එක අවුරුද්දකින් වයසට යන එක. ඉතින් මේ කොහොම වයසට ගියත් අපේ බර්ත්ඩේ එක දවසේ සමරන්න ආස අපි ආසම කට්ටියත් එක්ක. ඒ වගේම අපි ආස ලස්සන දේවල් දකින්න, ඒ වගේම අපේ පුංචි කාලේ අපි ආස කරපු දේවල් දකින්න අපි ආසයි. ඒ නිසා තමයි අපි අද මේ වගේ තැනක් බලන්න ආවේ. ඉතින් මං විතරක් නෙමෙයි, මාත් එක්ක මගේ හස්බන්ඩ්, ඒ වගේම මගේ චූටි පැටියා, ඒ වගේම මගේ යාළුවොත් මෙතනට ආවා. අපි හැමෝම දා හරිම සතුටින් තමයි ගත කරේ. මොකද ඉදා හොඳට ලස්සන සනී ඩේ එකක්. ඉතින් අපි එළියට බැහැලා හොඳට ඇවිදලා ඒ වගේම ටිකක් රිලැක්ස් එකේ ඉඳලා ඒ දවස ගත කරා. විශේෂම දේ තමයි අපිට ඒ දවස ගත කරන්න එන්වයරන්මන්ට් එක හොඳටම අපිට අපේ වටපිටාව ලෑස්ති කරලා දීලා තිබුණා. ඉතින් ඒ නිසා අපිට ලස්සන ෆොටෝස් ගහගන්න, ලස්සන වීඩියෝස් ගන්න, ඒ වගේම නිදහසේ චුට්ටක් එළියට පහළියට ගිහිල්ලා කතා කරන්න, වාඩි වෙලා ඉන්න පුළුවන් වටපිටාවක් එදා තිබුණා. ඔයාලට පේනවද? මෙන්න මේ වගේ පිස්සු වැඩත් අපි ටිකක් එකතු වෙලා කරා. මොකද වයසට ගියා කියලා අපේ පුංචි කාලේ අපිට අමතක කරන්න බෑනේ. අපේ පුංචි කාලේ අපිට මේ දේවල් මතක් කරලා දෙනවා. මොකද අපි එන්න බර්ත්ඩේ එකක් කියලා කියන්නේ එන්න වයසට ගියාට අපි හිතින් තරුණ වෙනවා. ඒ වගේම තමයි අපේ ඕනෑම කෙනෙක්ගේ හිතේ මං හිතන විදිහට ලස්සන පුංචි ළමෙක් ජීවත් වෙනවා. ඒ වගේම තමයි ගෑනු කෙනෙක් නම් එයාගේ හිතේ ලස්සන චූටි ගෑනු ළමෙක් ජීවත් වෙනවා. ඒ වගේම පිරිමි කෙනෙක් නම් හොඳ බෝයි කෙනෙක්, පොඩි කොල්ලෙක් ජීවත් වෙනවා. ඉතින් එයාලා ඒ මොහොත ආදරයෙන් සතුටින් ගත කරනවා. පිස්සි යාළුවෝ ටිකක් බලන්න. එයාලා හින්දා එදා දවස මාරු සතුටින් ගත කරේ. ඉතින් විහිළු කරන්න ගියාම එයාලට සීමාවක් නැහැ. ඒ වගේම තමයි
එයාලා තමයි මගේ බර්ත්ඩේ එක ගොඩක්ම ලස්සන කරන්න උදව් කරේ. මොකද මේ වගේ රටක මේ ඒක ඔන්න ඔන්න ඒක මගිලා මෙතන මගේ හිටියේ ඔන්න දැන් දුන්නා තාත්තාගේ. දැන් ඉතින් ෆෝන් එක මගේ. අපිට ලාන්න. අපිට ළමයි එපා. ඉන්න ළමයි හදන්න නැල්ල. මේ මගේ ගෑණි. මම හිතේ හදන්නේ නැහැ. වෙන එකක් හදනවා. මම තමයි මේ ගම්මා. ළමයි ගම්මා. මගේ අම්මා නෙමෙයි. දැන් බැස්සලා ගියා. ජීවිතය ගැන දැන් ළමයි හදුවානේ දැන් සතුටුද? උදලාගෙන ඉන්නේ සතුටුද? දැන් වැඩි නේ. දැන් බුද්ධි කරන අද මට දැන් එරිමන්නේ නැහැ පොඩ්ඩක්. මොකද කියනවා? අපි අහවලා මොකද ආදර්ශ කියනවා දැන් අපි නවරන්නේ. ඔව්. මට එරිමන්නේ නැහැ දැන්. දැන් මම කියලා මතක වෙනකම් බලන්න කිරම් බලන්න තියෙන්නේ. ඉන්න දෙන්න දුක. අම්මා ගාන කරේ නම ඉතින් මෙවැනිම සතුට ආදරේ පිරුණු ලස්සන දවසකින් හම් වෙනතුරු ඔයාලා ආදරයෙන් පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න අපේ ෆැමිලි K3 channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක් වේවා.